ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ තවත් සරල සමීකරණයක් ගැන. ඉතින් අපි බලමු මේ සරල සමීකරණයත් කොහොමද අපි විසඳන්නේ කියලා. ඉස්සර වෙලාවම මේකේ මේ ලොකු වරහන අයින් කරගන්න එපා. ඒ හින්දා මම අර කලින් වගේම සමීකරණයේ දෙපැත්තම තුනෙන් බෙදනවා. මේ පැත්තත් තුනෙන් බෙදනවා. මේ පැත්තත් මම තුනෙන් බෙදනවා. මෙතන තුනට මෙතන තුන කැපෙනවා. 3ට 1යි 9ට 3 ඒවා 3යි. එතකොට මට එනවා 2 වරහනක් දැම්ම x ධන 1 ඍණ 1 සමානයි 3. හරි. දැන් මම කරන්නේ මේ ඍණ 1 දිනවනේ. ඕකම සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. ඍණ 1 සමාන ලකුණෙන් එහා පැත්තට දැම්මහම ධන 1ක් වෙනවා. එතකොට 2යි එතකොට තේනවා මානයි මේක එහා පැත්තට දැම්මම 4යි කියලා. හරි. දැන් මේ වරහන ඉවත් කරගන්න බෑ. මේ වරහන ඉවත් කරගන්න මම මේක දෙපැත්තම දෙකෙන් බෙදන්නේ. කැමති නම් එහෙම හදන්නත් පුළුවන්. මම මේක ගුණ කරලා මම මේක දෙකෙන් ගුණ කරනවා. මම මේකේ වරහන ඉවත් කරගන්නේ 2x කින් ගුණ වුණාම මට එනවා 2x කියලා. ධනයි ධනයි ධන දෙවරක් 1 2 සමානයි 4යි. දැන් මේ ධන දෙක මම සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. සමාන ලකුණෙන් එහා පැත්තට දැම්මහම පිළ දෙකක් එනවා. 4න් දෙකක් අඩු වෙලා මට 2යි කියලා එනවා. මේ පැත්තේ උත්තරේ මේ පැත්තේ 2යි x. අපි පැත්තේ ලියන්න 2යි x සමානයි 2යි. අපි කරන්නේ x තනි කරගන්න සමීකරණය දෙපැත්තම දෙකෙන් බෙදනවා. මෙතන දෙකෙන් බෙදනවා. මේ පැත්ත දෙකෙන් බෙදනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. 2ට 1යි 2ට 2 ඒවා 2ට 2 ඒවා 1යි x සමානයි 1යි කියලා උත්තරය. හරි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ තවත් සරල සමීකරණයක් ගැන. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම අයිබෝන්.